හැමෝම ඔබත් සමග සතුටින් නම් ඔබ ජීවිතය තුළ හොඳ සම්මුතියක් ගොඩනගාගෙන තියෙනවා. ඔබ හැමෝමත් සමග සතුටින් නම් ඔබ ගොඩක් අයගේ අඩුපාඩු නොසලකා හැරලා තියෙනවා. එයයි යථාර්ථය. අදත් මිරකස් ඒන්ජල් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරණ එකතු කරගන්නවා. ඉතින් ඔයාලා බලන්න ඇති නේද අද මම මොකක්ද අරගෙන දෙන්නේ කියලා. එයාට ඔයාව ඇත්තටම ඕනෙද? එයා ඔයාගෙන මොන හරි හිතනවද? මෙන්න මේ කාරණාව ගැනයි අද මම රීඩින් එක අරගෙන ඉන්න හිතුවේ. මෙතනදී ඔයාට ගන්න පුළුවන් ඔයාගේ හස්බන්ඩ් වෙන්න පුළුවන්, ඔයාගේ වයිෆ් වෙන්න පුළුවන්, එමත් නැත්නම් ආදරය කරන වෙන කෙනා වෙන්න පුළුවන්, එමත් නැත්නම් ඔයාගේ එක්ස් ගැන වුණත් ඔයාට බලන්න පුළුවන්. ඉතින් අදත් මම ඔයාලට ෆයිල් 4ක් දීලා තියෙනවා. මේ ෆයිල්ස් අතරින් ඔයාලගේ හිත වැඩිපුරම යන ෆයිල් එක තෝරගන්න. ඒ අනුව මම දෙන්න රීඩින් එක ලබා ගන්න. තව දෙයක් කියන්න ඕනේ, මේ ෆයිල් එකක් තෝරගන්නකොට ඔයාලා එකපාරටම බලලා ෆයිල් එකක් තෝරන්න යන්න එපා. මේ ෆයිල්ස් අතර දිහා හොඳට චුට්ට වෙලාවක් බලන් ඉන්න, කලබලයකින් තොරව බලන් ඉන්න ගමන් තව දෙයක් කියන්න. මේ ෆයිල්ස් අතර තෝරනකොට ඔයා දැන් රීඩින් එක ගන්න බලාපොරොත්තු වෙන කෙනා ඉන්නේ, අන්න එයාවත් හිතේ තියාගෙනම ෆයිල් එකක් තෝරනවා නම් මම හිතනවා ඔයාට ගොඩක් හොඳ ප්‍රතිඵල බලන්න පුළුවන් කියලා. ඔයාට හරියනම ෆයිල් එක එතකොට විශ්වවිසින් විදියම තෝරලා දෙනවා. තව දෙයක් කියන්න ඕනේ, රීඩින් එක පටන් ගන්න කලින් මේක පික් කාඩ් ක්‍රමයට කරන පොදු රීඩින් එකක් කියන එක. ඉතින් ඔයාලට ඔයාලගේ තියෙන ප්‍රශ්නයකට පර්සනල් රීඩින් එකක් ලබා ගන්න ඕනි නම් 075 118යි 78යි 89 කියන මගේ WhatsApp අංකයෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ, මේ නම්බර් එකට කෝල් කරන්න එපා. ඔයාලා මැසේජ් එකක් දාලා තියන්න, මම ඔයාලට රිප්ලයි එකක් කරනවා. ඒ වගේමයි ගිය සතියේ මම ඔයාලට කිව්වා ෆ්‍රී රීඩින් එකක් ලබා දෙනවා කියලා. ඉතින් ගොඩක් කට්ටිය මැසේජ් කරලා තිබුණා. මැසේජ් කළාට ගොඩක් කට්ටිය ඇත්තටම මට මේ හැමෝටම ෆ්‍රී රීඩින් දෙන්න බැහැනේ. ඉතින් ඒ අතරින් කෙනෙක් තෝරගෙන මම එයාට ෆ්‍රී රීඩින් එක ලබා දුන්නා. හරි, එහෙනම් වැඩිපුර කතා බහක් නැතුව අපි යමු ඔයාලට අද ලැබෙන ෆයිල්ස් මොනවද කියලා බලන්න. අන්න දැන් ඔයාලට ඩිස්ප්ලේ වෙන ෆයිල්ස් 4ක්. මේ ෆයිල්ස් 4න් ඔයාලගේ හිත වැඩිපුරම යන ෆයිල් එක තෝරගන්න. ඊට පස්සේ මම දෙන රීඩින් එක බලන්න. ඒ අතරේ මතක් කරනවා ඔයාලට තවමත් මව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයාලා ආදරෙන් ඉල්ලා සිටිනවා මව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියන එක. එතකොට ඔයාලට ඉදිරියටත් මගේ වීඩියෝස් වලින් වාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි, මම දැන් හිතනවා ඔයාලට ෆයිල් එකක් තෝරගන්න දුන්නු කාලය ඇති කියලා. එහෙනම් අපි බලමු මුලින්ම ෆයිල් නම්බර් 1 තෝරගත්තු ඔයා වෙනුවෙන් මොනවාද එන රීඩින් එක කියලා. එහෙමත් නැත්නම් විශ්ව මොනවද අපිට ලබා දෙන තොරතුරු කියලා. ඔයාලට දෙන රීඩින් එක තමයි ඇත්තටම එයා මේ දවස්වල නම් හරිම කලබලකාරී තත්වයකින් තමයි ඉන්නේ. කිසිම ඉවසීමක් නැහැ යාට. පුංචි දෙයකටත් හරියට තරහ යනවා. කේන්ති යනවා, කෑ ගහනවා. එයා වැඩ ගොඩාක් එකට බදාගෙන ඉන්නේ. ඒ හින්දා තවත් එයාගේ ඔළුවට නිදහසක් නැහැ. ඔයත් එක්ක රණ්ඩු කරනවා, කෑ ගහනවා, බනිනවා. ඉතින් ඒ වගේ වෙලාවට එයා හිතනවා ඔයා හරියට පොඩි ළමෙක් වගේ කියලා. මොකද ඔයාට කියන දේ තේරෙන්නේ නැහැ කියලා එයා හිතනවා. ඉතින් එයා හිතනවා ඔයා පොඩි ළමෙක් වගේ, කිසිම බැරෑරුම් කමක් නැහැ, කිසිම දෙයක් බැරෑරුම්ම හිතන්නේ නැහැ කියන සිතුවිල්ල එයාගේ සිතේ තියෙනවා. ඔයා කතා කරනකොටත් සමහරක් වෙලාවට ඔයාගෙන කේන්තියක් ඇති වෙනවා එයාට. මොකද එයාට ප්‍රශ්න ගොඩාක් ඔළුවේ තියාගෙන ප්‍රශ්න වලින් හෙම්බත් වෙලානේ ඉන්නේ. අන්න ඒ නිසා නැතිව ඔයාට ආදරයක් නැතිකමට නෙමෙයි. ඉතින් අපි ඒක හරියට තේරුම් ගන්න ඕනේ. ඒ වගේමයි ඔයා මේ වෙලාවේදී ඔයාගේ එක්ස් ගැන නම් හිතාගත්තේ ඇත්තටම එයා දැන් මේ සම්බන්ධය නවත්තපු එක ගැන ලොකු දුකකින් ඉන්නේ. එයා හැම වෙලාවෙම කල්පනා කරනවා. එයාට මේ වෙනකොටත් තාම අලුත් ආදරයක් ලැබිලා නැහැ. අර පරණ දේවල් එක්කම එයා ජීවත් වෙනවා. පරණ දේවල් මතක් කර කර තවම පරණ ආදරයත් එක්ක තමයි එයා ජීවත් වෙන්නේ. ඇත්තටම ඔයාලගේ සම්බන්ධය නැවතුනේ ලොකු හේතුවක් නිසා නෙමෙයි. හරියට කල්පනා කරලා තීරණයක් නොගත්ත නිසා. ඔයාලට ප්‍රශ්නයක් ආවා, එයා මම පාරටම ඔයාලා කලබල වුණා, අද තීරණයක් ගත්තා. මෙන්න මේ හේතුව හින්දා තමයි ඔයාලගේ මේ සම්බන්ධය නතර වුණේ. ඉතින් එදා ඔයගොල්ලෝ
හරි තීරණයක් ගත්තා නම් ගොඩාක් දුරදිග බලලා කල්පනා කළා නම් ප්‍රශ්නේ මොකක්ද කියලා හොඳට තේරුම් අරගෙන දෙන්නත් එක්ක කතා බහ කරලා ඉවසීමකින් කාලය අරගෙන මේ ප්‍රශ්නේ විසඳුණා නම් ඇත්තටම මේ සම්බන්ධය නවතින්නේ නැහැ නේද? තාමත් මේ සම්බන්ධය තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි එයා තාම ඒ ගැන හිත දුක් වෙන්නේ. ඔයා යුග දිවියක් ගත කරන කෙනෙක් නම් මේ වෙනකොට ඇත්තටම මේ වෙලාවේදී ඔයාව ගොඩාක් එයාට ඕන කරනවා. මොකද අර ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා එයා ඉන්නේ. ඉතින් එයාට ඕනි මේ ප්‍රශ්න වලට අහුම්කම් දෙන කෙනෙක්. ඉතින් විශ්ව කියනවා ඒ අහුම්කම් දෙන්න ඔයා වෙන්න කියලා. ඇත්තටම එහෙම දැන් එයාට අහුම්කම් දෙන්න කවුරුත් කෙනෙක් හිටියේ නැත්තම්, එයාගේ නගම කෙනෙක් හිටියේ නැත්තම්, ඔයා හිටියේ නැත්තම්, මොකද ඔයාගේ හස්බන්ඩ් හෝ වයිෆ් වෙන්න පුළුවන් නේ. ඉතින් ඔයා එයා ළඟ නැත්තම් මේ වෙලාවේදී, එයා ප්‍රශ්නෙක ඉන්න වෙලාවේදී ඔයා එයා ළඟ නැත්තම් අන්න එතනදී එයාගේ ප්‍රශ්නය අහන්න තව ඕන තරම් පිරිසක් එයා වටේ එකතු වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වෙලාවට අවධානමක් තියෙනවා. මොකද ඒ ප්‍රශ්නේ අහන මුවාවෙන් එයා වෙත කිට්ටු කරන කට්ටිය ගොඩක් ඉන්න පුළුවන්. අන්න ඒ හින්දා අපි පරිස්සම් වෙන්න ඕන. ඉතින් ඒකයි විශ්වය කියන්නේ ඔයාට එයාගේ අහුම්කම් දෙන්න වෙන්න කියලා. අහුම්කම් දීලා එයාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා හොඳට තේරුම් අරගෙන දෙන්න හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරනවා නම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් විශ්වය කියන්නේ මේ වෙලාවේදී තමයි එයාට ඔයාව ගොඩක්ම ඕන කරන වෙලාව කියලා. ඇත්තටම කියන්න දෙයක් තියෙනවා. ප්‍රශ්න එනවා හැමෝටම. ඔයාට මට විතරක් නෙමෙයි මේ හැමෝටම ප්‍රශ්න එනවා. ඉතින් ඒ ප්‍රශ්න ආවහම කලබලකාරී වෙලා කේන්තියෙන් තීරණ ගන්නවා නම් අන්න ඒ තීරණය අපේ ඉදිරි ජීවිතයට හොඳක් වෙන්නේ නැහැ. අපිට නරකක්මයි වෙන්නේ. මොකද අපි තීරණය ගන්නේ හොඳ හිතකින් නෙමෙයිනේ. කේන්තියෙන් කලබලයෙන් ඒ හින්දා තමයි අපිට වරදින්නේ. තව දෙයක් කියනවා විශ්ය කියනවා ඔයාට ඔයාගේ රැකියාව, ඔයාගේ පෞල් ජීවිතය, එතකොට ඔයාගේ ආදරය මේ හැමදේම බැලන්ස් කරගන්න කියලා. පෞල් ජීවිතය, රැකියාව මේ හැමදේම, පෞල් කට්ටිය මේ හැමදේම බැලන්ස් කරගන්න කියලා කියනවා. එතකොට අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉදිරියට යන්න පුළුවන්. තව දෙයක් අනිත් කෙනා ගැන හොඳ අවධානයක්, හොඳ අවබෝධයක් අපිට තියෙන්නත් ඕනේ. ඉතින් ඔන්න ඔහොමයි ෆයිල් නම්බර් 1 තෝරපු ඔයා වෙනුවෙන් ආපු රීඩින් එක. අපි එහෙනම් බලමු ෆයිල් නම්බර් 2 තෝරගත්තු ඔයා වෙනුවෙන් මොනවද දෙන රීඩින් එක, එහෙමත් නැත්නම් මොනවද විශ්ව මාතාව අපිට ලබා දෙන තොරතුරු පණිවිඩ කියලා. ෆයිල් නම්බර් 2 තෝරගත්තු ඔයා හිතාගත්තේ ඔයාගේ වයිෆ් වෙන්න පුළුවන්, ඔයාගේ හස්බන්ඩ් වෙන්න පුළුවන්, ඔයා ආදරය කරන වෙනක් කෙනා වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඔයාගේ එක්ස් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු එයා මොනවද ඔයාලට මේ වෙලාවේදී හිතන්නේ. එයාට ඔයාව ඇත්තටම මේ වෙලාවේදී ඕන කරනවද කියලා අපි බලමු. ඇත්තටම එයාට ඕන කරන්නේ හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ඉතින් ඔයාලා යුග දිවියක් ගත කරනවා නම් දැනටමත් එයාට ඕනි හොඳ ආදරණීය පෞල් ජීවිතයක් ගත කරන්න. ඇත්තටම දරුවෝ හදලා හොඳට සල්ලි හම්බ කරලා ඔයත් එක්ක සතුටින් ඉන්නයි එයාට උවමනා කරන්නේ. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එයාට මේ වෙලාවේදී දැනෙනවා හැම පැත්තකින් මෙයා හිර වෙලා වගේ. හිර වෙලා, අසරණ වෙලා, හුදකලා වෙලා වගේ හැඟීමක් තමයි එයාගේ හිතට දැනෙන්නේ. සමහර වෙලාවට ඒක රැකියාව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මුදල් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා මේ දවස්වල ඔය එයාට ආදරේ නැහැ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඉතින් අර එයා ප්‍රශ්නක ඉන්න හින්දා තමයි එයාට ඔයාගෙන හොයන්න බලන්න වෙලාවක් නැහැ. ඒ වගේ දේවල් ආදරේ කරන්න වෙලාවක් නැහැ. අන්න ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ එයාරේ ඉන්න ප්‍රශ්නේ හින්දා. එයා ඉන්නේ ඇත්තටම මේ බොරු ප්‍රශ්නයක් ඔළුවේ දාගෙන. එයා හිතනවා මම අහුවෙලා, මම රැවටිලා, මම හිර වෙලා, මෙන්න මේ වගේ මූල ප්‍රශ්නයක් හින්දා තමයි ඇත්තටම එයා මේ ඔළුව අවුල් කරන් ඉන්නේ. ඉතින් එයාත් එක්ක කතා කරන්න. එයාගෙන් අහන්න මොකක්ද ප්‍රශ්නේ කියලා. ඉතින් එයාත් එක්ක කතා කරලා ප්‍රශ්නේ අහන්න. එතකොට එයාට තේරුම් කරලා දෙන්න. ඔයා මේ හිතන් ඉන්න දේ බොරුව දෙයක්. ඔයා බොරු ප්‍රශ්නයක තමයි පැටලලා ඉන්නේ. ඔයාට මේ ප්‍රශ්نين ගැලවිලා එන්න පුළුවන්. ඔයා උත්සාහ කළොත්. ඉතින් මෙන්න මේ වගේ එයාට පැහැදිලි කරලා දෙන්න මේ ගැන. ඒ වගේමයි තව දෙයක් කියන්න පුළුවන්.
ඔයා මේ ප්‍රශ්නය ගැන එයාගේ යාළුවන්ට වෙන්න පුළුවන්. එයාගේ වැඩ කරන තැන ඔෆිස් එකේ යාළුවන්ට එහෙම ඔයාගේ බොස්ට හරි කමක් නැහැ. මෙන්න මේ தත්ත්වය ඔයා කිව්වොත් මෙන්න මේ වගේ දෙයක් හින්දා එයා හිත අවුල් කරගෙන ඉන්නවා. එයා ප්‍රශ්නයක කියලා එයා හිතන් ඉන්නවා වගේ කිව්වොත් ඔයාලට ඇත්තටම ලොකු සපෝට් එකක් හම්බ වෙනවා එයාලගේ. මේ ප්‍රශ්نين ගැලවෙන්න ඔයාලට පුළුවන්කම ලැබෙනවා. ඇත්තටම මේ වෙලාවේදී විශ්වමාතාව මේ වීඩියෝ එක ඔයාලට බලන්න සැලැස්සුවේම ඔයාලට දෙයක් මේකෙන් ගන්න පුළුවන් නිසා. එයා ඔයා ගැන හිතනවා. ඉතින් එයාට ඔයාව ඕනි වෙලක් තියෙනවා මේ වෙලාවේදී. අන්න ඒ හින්දා ඔයා මේ වෙලාවේ එයා වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. එයාට තේරුම් කරලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න. මෙන්න මේ වගේ ප්‍රශ්නයක තමයි ඔයා ඉන්නේ. මේක ඔයා බොරුවට දාගත්ත ප්‍රශ්නයක්. මෙන්න මේ වගේ ක්‍රම වලින් අපිට මේක විසඳ ගන්න පුළුවන්. අන්න ඒ වගේ එයාට උදව් කරන්න. උදව් ඉල්ලන්න ඔයාලා හැමෝගෙම ඔයාලට උදව් ලැබෙන්න පුළුවන්. ඉතින් අර මට කියන්න තියෙන්නේ අන්නෝක තමයි ෆයිල් නම්බර් 2 තෝරපු ඔයා වෙනුවෙන් ආපු රේඩින් එක. ඉතින් අපි හැමෝටම ප්‍රශ්න එනවනේ කතා බහ කරලා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඉතින් අන්න ඒකයි මට ඔයා වෙනුවෙන් කියන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු දැන් ෆයිල් නම්බර් 3 තෝරපු ඔයා වෙනුවෙන් එන රේඩින් එක මොන වගේද කියලා. ෆයිල් නම්බර් 3 තෝරපු ඔයා ඔයා හිතාගත්තේ ඔයා ආදරය කරන කෙනා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ එක්ස් වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට අපිට කියන්න පුළුවන් මෙයා සම්බන්ධතා දෙකක් ඇතුළේ හිර වෙලා ඉන්නවා කියලා. එහෙමත් නැත්නම් මෙයාගේ හිතේ තව කෙනෙක් ගැන තියෙනවා කියලා චුට්ටක් වෙන්නම කරනවා. ඇත්තටම අපි හිතන දේටත් වඩා අපිට පේන දේටත් වඩා දෙයක් මෙතන තියෙනවා. සමහර වෙලාවට ඔයාගේ පාර්ට්නර් පෙන්වන කෙනා වෙන්න බෑ. එයා සමහරක් වෙලාවට ඇත්තම ප්‍රකාශ කරන්නේ නැහැ. මෙයා බොරු කියන අවස්ථාවක් තියෙනවා. දේවල් හංගනවා, විවෘත නැහැ. ඉතින් අන්න ඒ හින්දායි කියන්නේ අපිට පෙනෙන දේ නෙමෙයි මෙතන තියෙන්නේ. ඊට එහා ගිය දෙයක් මෙතන තියෙනවා කියලා. සමහර වෙලාවට මෙහෙම වෙන්නත් පුළුවන්. මේ වෙලාවේදී ඔයාලා දෙන්න අතර ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා නම් තියෙන්නේ අන්නේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ ඔයාලට වැරදි තොරතුරක් ලැබිලා. එහෙමත් නැත්නම් කාගෙන් හරි වැරදි උපදෙසක් ලැබිලා වෙන්නත් පුළුවන්. ඉතින් අපි හිතනවානේ අපිට ඉන්න හැමෝම අපි යාළුවෝ මිත්‍රයෝ කියලා. එහෙම හිතන්න බෑ. ඇත්තටම අපි යාළුවෝ මිත්‍රයෝ කියලා හිතන් හිටියට ගොඩක් වෙලාවට පිටිපස්සෙන් ඇවිල්ලා අපිට අනිනකම් අපි දන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ ගොඩාක් විෂමෝ පුද්ගලයන් තමයි මේ සමාජයේ ඉන්නේ. ඉතින් අපි ඒ සමාජයත් එක්ක ගැටෙනකොට ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම අනිත් අයගෙන්. එයාගේ කතා බහ වලින් මේ හැම දෙයකින්ම අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද හැම වෙලාවෙම කවුරු හරි කෙනෙක් බලන්නේ කාට හරි කෙනෙක්ට විපතක් කරන්න ඉතින්. ඔයාලා අතරත් එහෙමයි. ඔයාලා අතරත් දැනටම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් මේ ප්‍රශ්නෙට මූලික හේතුව වෙලා තියෙන්නේ වෙන කෙනෙක්ගේ වැරදි උපදේශයක් බොරුවක් වෙන්න පුළුවන්. විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට තනිය ප්‍රශ්නෙම තමයි ඇති වෙන්නේ. ඔයාලා දෙන්න අතට පොඩි චෝදනාවක් ගෙනහලා ඔයාලා අතර රණ්ඩුවක් ඇති කරලා ඔයාලා මේ වෙනකොට වෙලසක වෙලා ඉන්නවා. එහෙමත් නැත්නම් ඉදිරියේදී වෙලසක වීම වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අන්න ඒ හින්දා හොඳම දැනුවත්භාවයකින් පසු වෙන්න හොඳට විමසිලිමත් භාවයකින් පසු වෙන්න. ඒ වගේමයි කියන්න දෙයක් තියෙනවා. මේ ප්‍රශ්න දිහා හොඳට හොයලා බලලා කටයුතු කරන්න. මොකද එයා හරි ආදරණීය කෙනෙක්. ඉතින් අර වටපිටාවෙන් එන චෝදනා, බොරු ප්‍රචාර, ඔයාගෙන මොනවා හරි බොරුවක් කියන්න පුළුවන් එයාට. එහෙම නැත්නම් එයා ගැන ඔයාට බොරුවක් කියන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ හින්දා අනිත් අයගෙන් ප්‍රවේශම් වෙන්න කියලායි කියන්න තියෙන්නේ. එහෙමත් නැතුව එයා ඔයා ගැන ආදරයක් නැතුව නෙමෙයි. ඉතින් අර අනිත් අයගේ බොරු චෝදනා හින්දා තමයි ඔයාලට ප්‍රශ්නයක් එන්නේ. හරි, අපි දැන් බලමු ෆයිල් නම්බර් 4 තෝරගත්තු ඔයා වෙනුවෙන් මොනවද දෙන රේඩින් එක කියලා. එහෙමත් නැත්නම් ෆයිල් නම්බර් 4 තෝරපු ඔයා වෙනුවෙන් මොනවද විෂය ලබා දෙන පණිවිඩ කියලා. ෆයිල් නම්බර් 4 තෝරපු ඔයා විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් ආදරයක ඉන්නවා නම් ලොකු ප්‍රශ්නයක් ගැටුමක් ඇති වෙනවා හෝ මේ වෙද්දී ඒ ප්‍රශ්නේ ගැටුම ඇති වෙලා. ඔයාලා දෙන්න අතරේ පොඩි රහසක් එළියලා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් දෙන්නකින් කෙනෙකුගේ පොඩි වංචාවක් අහුවෙලා වෙන්නත් පුළුවන්. පොඩි හොරයක්. අන්න ඒ වගේ දෙයක් අහුවෙලා වෙන්න පුළුවන් මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒ වුණත් මේ වෙලාවේදී එයා ඔයාගෙන ගොඩක් හිතනවා. ඇත්තටම එයා නිින්ද යන්නේ නැහැ. ඒ තරම් එයා කල්පනා කරනවා. එයාගේ හිතට වද දෙනවා. මේ වෙලාවේදී එයා ලොකු කලකිරීමකටපත් වෙලා ඉන්නේ.
එයාට යාගෙන වරදකාරී හැඟීමක් ඇති වෙනවා. මම මොකද්ද මේ කළේ? මේ දේ මම හින්දා නේද මේ දේ සිද්ධ වුනේ? මේ වගේ ලොකු කරකිරීමක් ඇති වෙලා තමයි එයා ඉන්නේ. ඉතින් විශ්ව එයාට කියනවා සමාව දෙන්න. එයා ඔයාට ඇත්තටම ආදරේ. ඔයාගෙන හිතනවා. ඇත්තටම ඕන කෙනෙකුට ප්‍රශ්න එනවානේ. දුෂ්කරතා ප්‍රශ්න එනවා. ඉතින් ඒව හොඳට විවෘතව කතා බහ කරලා අපිට විසඳ ගන්න පුළුවන්. ආදරේ වැඩි කර ගන්නත් පුළුවන්. ඉතින් සමාව දෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. සමාව දෙන්න එයාට තව එක chance එකක් දෙන්න. එයාගේ වැරදි හදා ගන්න. මොකද එයා තාමත් ඔයාගෙන හිතනවානේ. එයා ඔයාට ආදරේ නැත්තේ නෑනේ. ඉතින් අන්න ඒ හින්දා එයාට තව එක chance එකක් දෙන්න. සමාව දෙන්න එයාට. මේ වෙලාවේ ඇත්තටම එයාට ඔයාව ඕන කරන වෙලාව. ඔයා කතා කරන්න එයාට. ඔයාගෙන හිත එයා දුක් වෙනවා. ඇත්තටම එයාව තේරුම් ගන්න. එළියට යන්න, ජීවිතය විඳින්න යත් එක්ක. එතකොට ඔයාලගේ ආදරය වැඩි වෙනවා. මොකද මේ වෙලාවේ එයා තනි වෙලා ඉන්නේ. එයාට ඔයාව ඕනම කරන වෙලාවක් තමයි මේක. එයා ගොඩාක් දුකින් ඉන්නේ. ඔයාට පුළුවන් එයාගේ ජීවිතය වෙනස් කරන්න. සමාව දෙන්න කියලායි විශ්වය අපිට කියන්නේ. ඉතින් ඔහොමයි ෆයිල් නම්බර් 4 තෝරපු ඔයා වෙනුවෙන් අරගෙන අපු රීඩින්ග් එක. ඇත්තටම මම අද ඔයාලට ෆයිල් 4ක් අරගෙන ආවනේ. ඉතින් මේ ෆයිල් 4ෙම වගේ කියන්නේ එයා ඉන්නේ මොකක් හරි ප්‍රශ්නයක කියලා. එහෙම නැත්නම් මොකක් හරි අවුලක කියලා. ඇත්තටම අද සමාජයේ ආර්ථිකය, රැකියාව මේ හැම දෙයකින්දම මිනිස්සු මානසික වැටිලා ඉන්නේ. ඉතින් නැති ප්‍රශ්නත් ඇති වෙනවා ඒ හින්දා. කෙනෙකුට කාලය හොයාගන්න අමාරුයි තව කෙනෙක් වෙනවා. ඉතින් එහෙම කියලා බෑ අපි කාලය කාලයත් එක්ක හැම වැඩක්ම සම්බර කරගන්න ඕනේ අපි. ඉතින් අද සමාජයේ යන විදිහට අපි ලොකු රේස් එකක ඉන්නේ. අන්න ඒ හින්දා තමයි මම හිතන්නේ මිනිස්සුන්ට මේ හැම ප්‍රශ්නයක්ම ඇති වෙලා තියෙන්නේ. සමහර අය මේ ප්‍රශ්න වලින් මිදෙන්න කියලා හිතාගෙන තව කෙනෙක් ළඟට යනවා. තාවකාලික සැපයක් සුවයක් හොයාගෙන. ඇත්තට මේක වැරදි. තේරුමක් නැති දෙයක් ඒක. ඉතින් අපි අපිට තියෙන දේෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අපි අපිට තියෙන දේෙන් සතුට සැනසීම හොයා ගන්න ඕනේ. අපේ ගෙදර තමන්ගේ අය මෙන්න මේ අය ළඟ තමයි සැනසීම සදාකාලිකවම රඳා පවතින්නේ. ඉතින් අන්නේ හින්දා හැමෝටම කියන්න තියෙන්නේ තමන්ගේ ගෙදර අයත් එක්ක, තමන්ගේ පවුල අයත් එක්ක, තමන්ගේ සහෝදර සහෝදරි මෙන්න මේ අයත් එක්ක හැම වෙලාවෙම සතුටින් කාලය ගත කරන්න. කොච්චර වැඩ රාජකාරී තිබුණත් තමන්ගේ පවුලට කාලය වෙන් කරන්න අමතක කරන්න එපා. එතකොට අපිට එන්න තියෙන ගොඩාක් ප්‍රශ්න නිකම්ම විසඳලා යනවා. මේ ප්‍රශ්න කියන දේ ඔයාට මට විතරක් නෙමෙයි මේ හැමෝටම වෙනවා. ඉතින් අපි ඒ එන ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න ඕන. කලබල වෙන්න අරකයි. තරහවෙන් කේන්ති ආරගෙන ප්‍රශ්න විසඳන්න නම් යන්න බෑ. මොකද එහෙම වුණොත් වෙන්නේ ඒ ප්‍රශ්න තවත් දුරට යනවා. ඒකෙන් අපිට අවාසියක් වෙන්නේ. අපේ ඉදිරි ජීවිතේ සාර්ථක වෙන්නේ එහෙම ප්‍රශ්න වලට මුහුණ දෙලා ඉතින් ප්‍රශ්න හැමෝටම එනවා කියලා හිතාගන්න. ඒ ප්‍රශ්න වලට හොඳට කාලය අරගෙන විසඳුමක් හොයන්න. අන්න එහෙමයි අද විශ්වය ඔයාට ලබා දෙන්න තොරතුරු. ඉතින් මම හිතනවා අද රේඩින් එකෙන් ඔයාලට ලොකු ප්‍රයෝජනයක් වෙන්නට කියලා. ආයෙත් ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකන් හැමෝටම සතුට පිට සුබ සතියක්. හැමෝට එක්කම සතුටින් ඉන්න. අන්න